රයිට්. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ එයා ෆ්‍රයි එකක් ගත්තාම ඔයාලා මුලින්ම කරන්න ඕනේ මොකක්ද කියන එක ගැන කතා කරන්න. ඉතින් මේකෙදි අද අපි කතා කරන්න යන්නේ සිංග එයා ෆ්‍රයි එක ගැන. මේ සිංග එයා ෆ්‍රයි එකේ මම ගත්ත මොඩල් එක KA-AFT 0.5014 කියන මොඩල් එක. ඉතින් මේකේ ඔයාලට දකින්න තියෙන්නේ ඩිජිටල් ඩිස්ප්ලේ එකක්. රයිට්. ඉතින් එතකොට ඔයාලා මුලින්ම කරන්න ඕන දේ තමයි මේකේ පැකින් හොඳට අයින් කරගන්න ඕනේ. ඒකෙදි සමහර තැන්වල ඔයාලට දකින්නට ලැබෙයි සමහර වෙලාවට ස්ටිකර්ස් ගහලා තියෙනවා. ඒ වගේම තව ප්ලාස්ටික් එක දේවල් අලවලා තියෙනවා. එතකොට ඒ දේවල් ගලවලා අයින් කරගන්න ඕනේ මුලින්ම. ඒ දේවල් ගලවලා අයින් කරගෙන ඒකේ ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕන දෙයක් තමයි මේ ට්‍රේ එක. එහෙම නැත්නම් අපේ මේ අපි කෑම දාන බාස්කට් එක ඒක එළියට අරගෙන ඒක ඇතුලේ තව පොඩි ට්‍රේ එකක් තියෙනවා. නැත්නම් අර දැලක් වගේ එකක් තියෙනවනේ අපිට මේ බර්න් කරගන්න ඕනේ ඒවා ටික තියාගන්න. ඉතින් අන්න ඒ දේවල් අරගෙන ඔයාලා පොඩ්ඩක් විම් ටිකක් දාලා පොඩ්ඩක් හොඳට හොදගන්න. මේකෙදි ඔයාලා අනිවාර්යයෙන්ම මේ දැනගන්න ඕන දෙයක් තමයි ඔයාලා කොයිම වෙලාවකවත් අර අපේ තියෙන යකඩ පංච් යූස් කරන්න එපා. අර යකඩ කෙඳි තියෙන එක ඒ වෙනුවට නෝමල් පංච් එකක් යූස් කරන්න. මොකද යකඩ කෙඳි තියෙන එක ගත්තොත් මේක සීරෙන්න පුළුවන්. මොකද මේකේ ගාලා තියෙන සමහර ප්‍රොටෙක්ටිව් දේවල් ඒවත් එක්ක සීරලා ගියොත් මලකඩ කනවා වගේ දේවල් වෙන්න පුළුවන්. රයිට්. ඉතින් ඒ වගේම තමයි මේක පාවිච්චි කරද්දී යූස් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මුල්ම වතාව. මොකද මේක මැනුෆැක්චරින් වලින් පස්සේ එහෙම නැත්නම් හැදුවයින් පස්සේ කලින් යූස් කරලා නැහැ මේක. එතකොට පළවෙනි පාර යූස් කරද්දී මේකේ ගාලා තියෙන සමහර දේවල් නිසා මේකෙදි බෑඩ් ස්මෙල් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ඒකේ මොනවා හරි අන්වොන්ටඩ් දේවල් ජෙනරේට් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්න ඕන දෙයක් තමයි මේක අනිවාර්යෙන් ටික වෙලාවක් එම්ටි බාස්කට් එකක් විදිහට එහෙම නැත්නම් මුකුත් නොදා මේක බර්න් කරගන්න ඕනේ. ඉතින් අර මම මුලින් කිව්වා වගේ ඔයාලා මේක හොඳට සෝදගෙන ඊට පස්සේ ටික වෙලාවක් එක වේලෙන්න තියලා ඒක පිහලා ඊට පස්සේ මේක ට්‍රේ එක අපි දාගන්න ඕනේ මේ අපේ එයා ෆ්‍රයි එක ඇතුළට. ඊට පස්සේ කරන්න ඕන දෙයක් තමයි මේක තියෙන තැන. මේක තියෙන තැන කොතනද කියන එක ගැන හොඳ සැලකිලිමත් භාවයක් ඔය දක්වන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ එයා ෆ්‍රයි එකේ පිටිපස්සේ අපිට තියෙනවා මේ එයා සර්කියුලේට් වෙන තැන. එතකොට මේ තැනට අපි එයා ෆ්‍රයි එක තියෙන තැන බිත්තියට ආසන්නයිනේ ගොඩක් වෙලාවට අපි තියන්නේ. මොකද මේ ප්ලග් එක තියෙන නිසා. ඒ නිසා ඔයාලා නොකළ යුතු දෙයක් තමයි ඒක අනිවාර්යෙන් බිත්තියේ ඉඳලා අඩුම සෙන්ටිමීටර් 10ක්වත් දුරක් තියන්න ඕනේ. එතකොට තමයි මේ හොඳට එයා සර්කියුලේට් වෙන්නේ. බිත්තියේ ඉඳලා මේ වගේ ඉඩක් තිබ්බේ නැත්තම් ඒක අපිට හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා අනිවාර්යෙන් හොඳ ඉඩකඩක් පවත්වා ගැනීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ තියද්දී ප්ලග් එක මේ ප්ලග් පොයින්ට් එක කිසිසේත්ම මේ එයා ෆ්‍රයි එක කෙලින්ම තියන්න එපා. එයා ෆ්‍රයි එකට පොඩ්ඩක් පැත්තෙන් වෙන්න වගේ ප්ලග් එක තියන්න. මොකද අර එයා සර්කියුලේට් වෙනකොට ඇතුලේ තියෙන හොට් එයා එක තමයි එළියට යන්නේ. එතකොට ඇතුලේ තියෙන කූල් එයා එක තමයි ඇතුලට ගන්න. එතකොට බැරි වෙලාවෙ ප්ලග් එක කෙලින්ම වගේ තිබ්බොත් ප්ලග් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්ලග් එක කෙලින් තිබ්බොත් වයර් එක තියෙනවා වයර් එකත් ඩැමේජ් වෙන්න පුළුවන්. මෙන්න වගේ දේවල් හින්දා කොයිම වෙලාවකවත් ප්ලග් කෙලින් තියන්න එපා එයා ෆ්‍රයි එක. ඒ නිසා එයා ෆ්‍රයි එක තියන්න ඕනේ ප්ලග් එකට පොඩ්ඩක් පැත්තෙන්. රයිට්. ඊට පස්සේ ඔයාලා මේ එයා ෆ්‍රයි එකට බස් ට්‍රේ එක අපි දාලා ඊට පස්සේ ඒක ඔයාලගේ ස්විච් එක ඔන් කරලා ඊට පස්සේ මේකේ තියෙන පවර් බටන් එකක් එයා ෆ්‍රයි එකේ ඒ පවර් බටන් එක ප්‍රෙස් කරලා ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් දකින්නට ලැබෙනවා. මේ ඩිස්ප්ලේ එකේ ඔයාලා කැමති රෙසිපි එකක් තෝරගන්නට පුළුවන්. මේකෙදී මුලින්ම රෙසිපි එක සිලෙක්ට් කරලා ඊට පස්සේ අපි මැක්සිමම් ටෙම්පරේචර් එහෙම නැත්නම් හයස්ට් පොසිබල් ටෙම්පරේචර් එකට මේක දාන්න ඕනේ. ෆස්ට් එහෙම නැත්නම් ඉනිෂියල් කුකින් එකේදී එහෙම නැත්නම් ෆස්ට්ම මේක ඇත්තටම කුකින් එක නෙමෙයි ෆස්ට් යූස් එක කියලා තමයි කියන්නේ. ෆස්ට් කුකින් එක නෙමෙයි ෆස්ට් යූස් ටයිම් එක. ෆස්ට් යූස් ටයිම් එකේදී අපි කරන්න ඕනේ මේක අනිවාර්යයෙන්ම මැක්සිමම් පොසිබල් ටෙම්පරේචර් එකේ තියන්න ඕනේ. එතකොට මැක්සිමම් පොසිබල් ටෙම්පරේචර් එක මේ මම ගත්ත මොඩල් එක නම් 200 සෙල්සියස්. ඉතින් මම 200 සෙල්සියස් වලට තියලා ඊට පස්සේ මේක විනාඩි 15ක් පමණ තියාගන්නවා. විනාඩි 15ක් පමණ. මේකේ යූස් මැනුවල් එකේ ඇත්තටම පෙන්නන්නේ more than 15 minutes කියලා. ඒකට විනාඩි 15ක් 16ක් වගේ අපි තියාගන්න. ඒ කියන්නේ minimum 16 minutes වගේ තියන්න ඕනේ. ඊට පස්සේ මේකෙදි ගොඩක් වෙලාවට යූස් කරද්දී මේකේ වෙලාව අපිට වැටෙනවා.
සෙල්සියස් 200 කියන එක අපිට හැම වෙලෙම පෙන්වනවා. ඒ වගේම වෙලාව ටයිමර් එකක් අපිට ඩිස්ප්ලේ වෙනවා අවන් එකේ වගේ. ඒතර ටයිම් එක අඩු වෙන කියලා සාමාන්‍යයෙන් ටයිම් එක half way වෙනකොට ඒ කියන්නේ අපි 16 minutes තිබොත් 8 minutes වලදී 8 minutes වලදී යාලා beep sound එකක් අපිට දෙනවා. ඒ beep sound එකේදී ඔයාලට පෙනෙයි shake button එක enable වෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් මේක shake කරගන්නට පුළුවන්. ඇත්තටම first use එකේදී අපි මොකුත් දාන්නේ empty tray එකක් තියෙන නිසා shake කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මෙහෙම ගිහිල්ලා ඒ විනාඩියටත් දෙවෙනි විනාඩියටත් ඉවර වුණාම එහෙම නැත්නම් සම්පූර්ණ burn වෙන කාලය ඉවර වුණායින් පස්සේ ඔයාලට පේනවා මේ ඩිස්ප්ලේ එකේ power button එක red color power button එකක් පෙන්වනවා. ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ process එකම වෙලා ඉවරයි. first use එකේ අපේ කාර්යය අවසానයි. එතකොට ඔයාලට පේනවා මේකේ light එකත් off වෙලා ගිහලා ඔක්කොම මේ වෙලා ඇතුලේ පොඩි සද්දයක් එනවා first use එකේදී මේ විනාඩි 16 ඉවර වුණා. ඒ සද්දය තප්පර කීපයකින් නැති වෙලා යනවා. ඒක නැති වෙන අවස්ථාව වෙනකන් ඔයාලා පොඩ්ඩක් ඉන්න. ඒ සද්ද නැති වුණායින් පස්සේ switch එක off කරන්න. එතකොට ඔයාලගේ මේ first use එකට දාලා කාර්යය ඉවරයි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන දෙයක් තමයි මේ tray එක අරගෙන tray එක මෙතන තියෙන පොඩි බටන් එකක්. ඒ බටන් එක press කරලා tray එක පස්සට අරගෙන එළියෙන් තියන්න ඕනේ. එළියෙන් තියද්දී සැලකිය යුතු වෙන්න ඕන දෙයක් තමයි මොකද මේ tray එක සෙල්සියස් 200ට burn වෙලා තියෙන්නේ විනාඩි 16ක්. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් ටයිල් එකක් වගේ තියෙනවා නම් ඔයාලගේ කිචන් එකේ එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම ටයිල් එකක් නැත්නම් ඔයාලා අනිවාර්යෙන්ම ලී එහෙම නැත්නම් එකට ගැලපෙන මොකක් හරි අයිටම් එකක් හදාගන්න. ගොඩක්කට ලීයක් වගේ හිටන් ලෑලක් වගේ තියෙනවා නම් හොඳයි. මෙන්න මේ වගේ එකක් හදාගන්න. මොකද ට්‍රේ එක ගොඩක් ලොකු ස්ටෆ් එකකට රත් වෙලා තියෙන නිසා. right? ඉතින් මෙන්න මේ විදිහට කරපුවම ඔයාලගේ පළවෙනි use time එක. the first use time එක හරියටම කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි මේක කරද්දී ඔයා burn කරන වෙලාවදී මතක තියාගන්න ඕන දෙයක් තමයි ජනල් කුස්සිය ජනල් හොඳට ඇරලා තියන්න. ඒ වගේම ෆෑන් එකක් තියෙනවා නම් දාලා තියන්න. මොකද ඒක හොඳයි. එතකොට මේකෙදී අර එයා හොඳට සර්කියුලේට් වෙලා මොකද first time එකේදී මේ ඇතුලේ තියෙන යස් කරලා තියෙන දේවල් හින්දා එතකොට මේකෙදි ස්මෙල් එකක් එන්න පුළුවන් බෑඩ් ස්මෙල් එකක් එන්න පුළුවන් ඒ වගේම තව මේකේ ජෙනරේට් වෙන්න පුළුවන් unwanted air so ඒ unwanted air කෙලින්ම එළියට යනවා ෆෑන් එකක් හරි මොකක් හරි දාලා හොඳ වෙන්ටිලේෂන් තියෙන විදිහට ඒ වෙලාවේ ජනෙල් ටික ඇරලා තිබුණොත් ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලා first use එක first time use එක first usage එක කරන්නට ඕනේ. ඉතින් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න ඔයාලා මේ සිංගල් එයාර් ෆ්‍රයර් එක නැතුව වෙන එයාර් ෆ්‍රයර් එකක් යූස් කරනවා නම් සමහර විට මේ තියෙන සිස්ටම් එක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේම තියන ඕන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔයාලගේ යූසර් මැනුවල් එක රිෆර් කරන්න. මම යූස් කරන මේ මොඩල් එකේ නම් මම මේ කරපු ඩිමෝ එකට දාලා විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. පස්වෙනි පිටුවේ ඔයාලට මේක විස්තර කරලා තියෙනවා කොහොමද මේක වෙන්නේ සහ ඇයි මේ විදිහට අපි කරන්න ඕනි කියන කාරණේ පිළිබඳව. ඉතින් එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.